දෙනු. මේ තුට්ටු දෙක මොකටද? රාජකුමාරයාට මෙහෙම දෝකොල්ල සලකන්නේ. අනේ මට මගේ පවුලයට කන්න දෙන්නවත් සල්ලි නෑ එතුමාණෙනි. මම තමයි ඉසබෙල් කුමරිය. මට ඕන මෙන්න මෙතනින් ඇපල් ගෙඩියක්. අන්න අරක. ඔයාට ඇපල් ගෙඩියක් ඕන නම් සල්ලි ගෙවන්න. හා? දුන්න නැත්නම් ෂෙරිෆ්ට කියනවා. අනේ අයියෝ එපා. මෙන්න ගන්න. මං ඉසබෙල් කුමාරිය තේරුණාද? කුමාරිකාවක් මේ කරන් කඳක් නේ බොලේ. ඇපල් හොරකම් කිරීම හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන් කුමාරිකාවකට. මට ඕවගෙන් වැඩක් නැහැ. කුමාරිකාවක් කරන්නේ එයාට ඕන දේ විතරමයි. හා? ඒයි, ඕක මගේ ඇපල් ගෙඩිය. මොකද ආයමත් ආවේ අම්මට ඇපල් ගෙඩිය දෙන්නද? මෙන්න රොබින් අල්ල ගන්නවා. මං එනවා මගේ පුංචි කුමාරිය මං ඔයාව බේර ගන්නවා. උදව් කරන්න! උදව් කරන්න! අහනවා තුන් දෙනාම. ඔයලා මෙයට දැන් යන්න දෙනවා. වහාම යටත් වෙනවා රොබින්. මේක බැදලා දානවා. ඒයි මගේ කරත්තේ. ඔයාගේ උදව්වට ස්තුතියි රොබින්. ස්තුතියි. මගේ දුව. රොබින් අර හොරුන්ට උදව් කළා මගේ කරත්තේ තරන් ගියා. මොනවා රොබි? එහෙම දෙයක් වෙන්නේ කොහොමද? ඒක ඇත්ත. මම මේ මගේ ඇස් දෙකෙන්මයි දැක්කේ. අයියෝ මොනවාදනේ ඔයාලා රංගස් 100ක් විතරද ඉල්ලන්නේ? ඔය මදි. මං වගේ කුමාරිකාවක් කොයිට වඩා වටිනවා. මෙන්න ඔයා ඉල්ලපු ඇපල් ගෙඩියක් ගෙනාවා. ඔයා නම් මෝඩෙක්. මං කොහමදනේ මෙහෙම කන්නේ? ඊයා, ඕක නම් එපා. එහෙනම් මේක අපි මෙයාට කියලා මේ ටික අතුගාගත්තා නම් හරි නේද? කුමාරිකාව ගෙදර වැඩ කරන්නේ නැහැ මෝඩයෝ. රොබින් මගේ පුංචි ඉසබෙල්ල පැහැරගෙන ගිහිල්ලා. රොබින් කවදාවත් එහෙම කරන්නේ ඒ වුණාට කට්ටිය දැකලා තියෙනවනේ. එයා කෙල්ලව අරගෙන යනවා. රොබින් හොරාගෙන් මේ ගෑනු ළමයාව නිදහස් කරන බවට පොරොන්දු වෙනවා. මන් දීපු පොරොන්දුවක් කවදාවත් කඩ කරලා තියෙනවද? නෑ කවදාවත් නෑ. අපි යව කොහොම හරි බේරගමු. මට ඔයාලා හැමෝම උදව් කරන්න මේ ජින්ගල් බෙල් කෙල්ලව බේර ගන්න. එයා ඉසබෙල්. මොන බෙල් හරි මගේ දෑත් ශක්තිමත් කරන්න. මොකද මේ වෙන විකාරේ? මට සැලසුමක් තියෙනවා. අපි ගිහලා ඉසබෙල්ව බේරගමු. දැන් ඔයාගේ වාරේ. වතුර ඕනේ. හත්වලමයි මේක හිස්. මට වතුර ඕනේ. මට වතුර ඕනේ. මට වතුර ඕනේ. මට වතුර ඕනේ. පොඩ්ඩක් කටවහන් ඉන්නවද? අපි වතුර ගේන්න. ඔයාව ආයෙත් තාත්තලකට ගෙනියන්න. මට ගෙදර යන්න ඕනේ නැහැ. මට ඉන්න ඕනේ ඔයා එක්ක අයියෝ. ඉසබෙල් ඒක කරන්න බෑ. බෑ. ඒක අසාධාරණයි. කැත වැඩ කරන්න බා. අපි මේ ළමයා උස්සගෙන වැරිද? අද නම් කුටු කරනවා. මට බෑ ආයේ ගෙදර යන්න. අනික ඔයා කවුද මට අන දෙන්න? මම යනවා. මම කරන්නේ මට ඕන දේ විතරයි. උදව් කරන්න. ජෝන් කුමාරයා හරි. මම රොබින්ව දැක්කා කුමාරියත් එක්ක. මගේ කරත්තේ ඒකත් තිබ්බා. මට නම් හිතා ගන්න බෑ රොබින් මේක කරා කියලා. තේරුම් ගන්න. එයා හොරෙක්. එයා කොහොමත් කරන්නේ ඔය වගේ දේවල් තමයි. මම යනවා ඒක කුමාරයාට කියන්න. අපි ගිහලා හොඳ වැඩක් කරමු. මට හිතෙන්නේ අපි රොබින්ට ගෙන් අනතුරු අඟවන්න ඕනේ. රොබින් Please sit.
මාර වැඩේ. එයා ඉන්නේ ඉසබෙල් එක්කනේ. අපිව දැක්කොත් ෂෙරිෆ්ට කියයි. මන් දන්නවා. අපි එකතැන හිරවන මන්ත්‍රයක් යාට කියමු. එතකොට රොබින්ට බේරෙන්න පුළුවන්. එහෙනම් මන් දැන් කියනවා ඔක්කොම ගල් වෙන්න. අල්ලගමු. රොබින් ගෑනු ළමයව දෙනවා. මගේ කරප්ටෙන් දෙනවා. ඔය නිර්දෝෂී නම් මොන හරි කියන්න. එයා මුකුත් කියන්නේ නැත්තේ එයා වැරදි නිසා. මගේ ප්ලෑන් එක වැඩ කරා. මේ මෝඩ ජනතාව රොබින්ව බෙල්ලෙම අල්ලගෙන ඇවිල්ලා මට ගෙනත් දෙයි. මොකද කරන්නේ? මම මොකද කරන්නේ? මන්තරේ අපස්ට හරවන්න. සමහර විට බලපෑම නැති වෙයි. නේ මන්ද. මට බෑ ඒක කරන්න. මේ හැමෝම ගල් වෙන්න. මාව අතාරිනවා. කොහොමේ හොර ගෙඩියා? අනේ මගේ කෙල්ල කොමගේ කෙල්ල යේ මට දැන් හැමදාම රොබින් එක්ක ඉන්න පුළුවන්. දෙයනේ එහෙම කරන්න බෑ කියලා අපි කීපාරක් කිව්වද? ඔව්ටක් අපි ඉසබෙල්ව සාදරයෙන් පිළිගමු. ඒත් ඔයාට අනතුරු අඟවනවා. මෙහි වවුල්ලෝ ඉන්නවා. හරි කරදරයි. මාත් කොහොමත් වැඩිය වවුලොන්ට කැමති නැහැ. නියමයි. ඔයාට බලාගන්න පුළුවන් කැලේ ජීවත් වෙන එක කොච්චර ජොලි වැඩක්ද කියලා. මෙහි අඟලක් ගානෙම ඉන්නේ ඉතින් කැලෑසත්තුනේ. ඔව් අපි ගාව කිරි වගේ මීයෝ ටිකකුත් ඉන්නවා. මීයෝ? ඒගොල්ලෝ අපි බදාගෙන නිදාගන්නේ. ඔයාට ඕනද බදා ගන්න? එපා. මට ගෙදර යන්න ඕන. ඕ ඔයා ඔච්චරටම කියනවා නම් ඔබේ අන අපේ කැමැත්තයි කුමරියනි. ගමේ සෙට් එකෙන් ගුටි නොකා මෙයාව මාලිගාවට ගෙනියන්නේ කොහමද? මට අදහසක් තියෙනවා. ඒකට හැබැයි ඇත්තම කුමාරිකාවක්ම ඕනි කරනවා. රොබින්, ඔයා ගමේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕනේ ජෝන් කිව්වේ බොරු කියලා. ඒ වෙනුවට ඒකේ අනිත් පැත්ත කළොත් මේ මොකද? ජෝන් කුමාරයාගේ සෙල්ලමටම එයාව අහු කරනවා. අනේ කුමරුනේ මේ බලන්න කප්පම් මුදලක් ඉල්ලලා ඉසබෙල් පැහැරගත්ත කට්ටිය ඉල්ලලා තියෙන්නේ. කප්පන් ඉල්ලලා? හරුත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මොකක්? ඒත් ඔයා වීරයෙක්නේ. ඔයා එයාව බේර ගන්න ඕනෙමයි. ඒ වගේම රොබින්ව අල්ල ගන්නත් පුළුවන්. හරියට හරි. ජින්ගල් බෙල්ගේ ගැලවුම්කාරයා මම වෙමි. ඉසබෙල්. මොන බෙල් හරි. කොල්ලනේ. එහෙනම් අපි කෙලින්ම මේ වැඩේට බහිමු. එයාලා මට හොරෙක් කියලා චෝදනා කරනවා නම් මං හොරෙක් වෙන්නම්. පාඩමක් උගන්නමු. මං කප්පම් මුදලක් ඉල්ලලා ජෝන් කුමාරයාට ලියුමක් කියවුවා. ඉසබෙල්ව ඕනේ නම් රංකාසි පෙට්ටියක් අරගෙන අර ගහ ළඟට එන්න කියලා. කොහොමද මල්ලේ? අපි ආවේ අපිටයි කිදේ අරගන්න. අනේ මොඩේ ආව මෙතන අපි වල්ලන්න. මාව අතරිනවා මෝඩ හොරතුන් කට්ටුව. මට යන්න දෙනවා. කොහොමේ රොබින්? රොබිනේ උස්සපු කෙල්ලෙක් නෑ. මේ අපි ඉස්සුවේ. අපි ගොඩ මාංශලා මේ කැලේ. ඒ නිසා දැම්මම රත්තරන් ටික දුන්නත් හොඳයි. දැන් ඉතින් ඔයාලා හැමෝටම හිරපත් තමයි කන්න වෙන්නේ. ඕ මගේ කුමාරී. මොකක් තාත්තා මෙයා කුමාරිකාවක් නෙමෙයිද? ඒයි කත වැඩ කරන්න එපා. අපි හිතුවේ මෙයා කුමාරිකාවක් කියලා. නැතුව ෂෙරිෆ්ගේ දුව නෙමෙයි. කෙලින්ම කූඩුවට. පොඩ්ඩක් ඉන්නකෝ. අපි ඩීල් එකක් දාමු. අපි ඔයාලට රොබිනේව අල්ලලා දෙනවා. ඔයා අපිව නිදහස් කරන්න ඕන. එහෙම හොඳයිනේ. කො මෙතන ඇති රොබිනෙක් නෑනේ. මගේ වස්තුව. ඉසබෙල් ඕක අතාරිනවට ඒක කරන්න බෑ.
හැමෝම එන රත්තරන් ගන්න. මෙන්න ඔයාට නොමිලේ රන්කාසි. ඔයාගේ කරත්ත ගැන කනගාටුයි. මම තමයි සමාව ගන්න ඕනේ. මම ඔයා ගැන වැරදි විදියට හිතුවේ. ඇත්තට මේක අපි හැමෝම කරපු ලොකු වැරද්දක්. ඒකට කමක් නෑ.